සුබදවසක් යාළුවනේ SLTech Shop YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා යාළුවනේ. අද අරගෙන ආවේ YouTube හරහා short videos කරන ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි අපිට views යන්නේ නැහැ. අර channel එකේ මිලියන් ගණන් යනවා. ඉතින් මම මෙච්චර හොඳට videos දැම්මත් මට views යන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඔයාලා ගොඩක් කට්ටිය comment කරලා තිබ්බා. ඇයි මේකේ views යන්නේ නැත්තේ? ඇයි මගේ channel එකේ මෙච්චර හොඳට තියලා views යන්නේ නැත්තේ? කොහොමද මගේ channel එකේ views යන විදිහට හදාගන්නේ? ඔයාලා ගොඩක් කට්ටිය comment කරලා අහලා තිබ්බා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි ඇත්තටම අද මේ වීඩියෝ එක කතා කරන්නේ. සුරංග ඔයා මේ විදිහේ short channel කිහිපයක් කරනවා. ඉතින් මේ channel වල ඇත්තටම මේ විදිහේ views ලක්ෂ ගණන් මිලියන් ගණන් views යනවා. ඉතින් ආ 20 day chart එක බලුවොත් අපි ඔයාලා වගේ channel වල සාමාන්‍යයෙන් මිලියන 5-6 දිනවා දවස් 28ට. ඉතින් කොහොමද මේ විදිහට ඔයා views ගන්න? මෙහෙම හේෂා. ඉස්සලම කියනවනේ කට්ටියට views නොවන හේතුව. කට්ටියට views නොවන හේතුව මුලින්ම කතා කරලා views හරි කරගෙන ඊට පස්සේ කතා කරමු හේෂා. මෙහෙමයි. ගොඩක් කට්ටිය කරන වැඩක් තමයි short videos වල views ගන්න හිතාගෙන කරන මේ දවස් ළඟදී කරන මේ වැරදි වැඩක්. අනිත් එක්කෙනාව ගෙඩි පිටි කොපි කරලා දානවා. අරයට views යන නිසා මම මෙහිම දානවා කියලා ඒක content එකම දානවා. එහෙම නැත්නම් කොයි හරි තිබ්බ content එකක් උස්සලා එහින් මේක ටික කළා ආයි දානවා. යාට මිලියනක් ගියා. මටත් මිලියනක් විතර යයි කියලා. ඉතින් හිතලා බලන්න ඒකට views මිලියනක් ගියා නම් ඒක මිලියනක් බැලුවම ඒ මිලියනේම උපකල්පනය කරොත් ඉන්නේ ඔයාගේ වීඩියෝ එක ආයි පාරක් බලනවාද? මොකද ඒ වීඩියෝ එකම ආයි දාලා තියෙන්නේ. එහෙම වුණාම views එන්නේ නැහැ. ඒ වගේම හේෂන් මේ කතාවත් දෙකක් කතාවක් කියලා මම හිතනවා. ගොඩක් කට්ටිය ඔය AI වීඩියෝ පස්සේ සෑහෙන්න යනවා. AI videos පස්සේ සෑහෙන කට්ටිය යනවා. එතකොට පරණ වීඩියෝ viewsලා හොඳට content දාලා තියෙනවා. ඒ කට්ටිය views ගන්න. අලුතෙන් content එකකට බහින AI video වලට බහින content කීරස් ලකින අපිට views එන්නේ නැහැ කියලා. ඒකට සරල උත්තරයක් දෙන්න පුළුවන් හිතා මෙහෙම. ඒක තමයි හිතන්න බලන්න ඉස්කෝලයක් තියෙනවා. ළමයි 5000ක් ඉන්නවා. ඒක කැන්ටමේ තියෙන්නේ. business අඩුද වැඩිද හේෂා? එකම කැන්ටමේ ළමයි 5000ක් ඉන්නවා. business වැඩි. එතකොට හේෂා ළමයි 5000යි කැන්ටින් 1000යි. එතකොට business වල මොකද වෙන්නේ? business වලට ඔක්කොම කැඩලා බෙදලා යන්නේ. එතකොට හේෂාන් කලින්ට වඩා ඉස්කෝලෙන් දාන නීති හා පිරිසුදු භාවයට වැඩිපුර නීති හැදෙන්නේ නැද්ද? හැදෙනවා. අන්න එතකොට ඒ වගේ තමයි AI වීඩියෝ කියන concept එක අලුතෙන් ලංකාවට හරි ලෝකෙට හරි ආවම පස්සේ ඒක අලුත් concept එකක්. එතකොට මේ concept එකේ videos හදන අයට වැඩිපුර අලුතෙන් හදන අයට තමයි views වැඩිපුර යන්නේ. එතකොට මේකට දැන් 15කට පයින් ගියොත් AI වීඩියෝ හදන 100ක් 200ක් අතර විසික් වෙනවා. හැම එකකම එනවා. එතකොට මේක නිකන් සාමාන්‍ය දෙයක්. එතකොට කට්ටියක බලන්න. හැබැයි ඕකෙත් ඕගොල්ලෝ එපිසෝඩ් එකක් විදියට නිකන් ෆිල්ම් එකක් විදියට අන්නේ මේක විදිහට දැනන පොඩි chance එකක් තියෙනවා. ඉතින් සරලවම කියන්න තියෙන්නේ ඕගොල්ලෝ කරන වැඩක් තමයි අනිත් එක්කෙනා කරපු ඒ concept එක මෙහෙම පිටිම කරනවා. ඉතින් ඒ concept එක ආයි පාරක් ආයි බලන්නෙත් නෑ මේ AI කියන එක හිම ලොකු රීච් එක මොකද හැමදේම තියෙන නිසා. ඕක තමයි හේෂන් කට්ටිය කරන වැරදි. හේෂන් ඔයා පොඩ්ඩක් කියන්න බලන්න. හරි. ඒ විතරක් නෙමෙයි ඔයාලා කරන තව වැරදි තියෙනවා. සමහර කට්ටිය content එකක් දාද්දී තව කෙනෙක් ආස හිතන content එකක් දාන්නේ නැහැ. තව දෙයක් ෂෝට් වීඩියෝස් කරනකොට සාමාන්‍යයෙන් පුළුවන් නම් උඩරිම ෂෝට් නම් තවත් ෂෝට් කරන්න. හිතන්න සමහර කට්ටිය ෂෝට් වීඩියෝ විනාඩියක් දාන්න බලන්නේ. තප්පර 59ටම වීඩියෝස් අදිනවා. එහෙම එපා. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් නම් ඔයාලා දාන ෂෝට් කන්ටෙන්ට් එක තප්පර 10න් වගේ ඉවර කරන්න පුළුවන් නම්. ඒකත් අඩු වුණා නම් හොඳයි. ඉතින් පුළුවන් තරම් කෙටි වෙනවනේ ඒක ෂෝට් නේ. එතකොට ඒ කෙනා බලන ප්‍රමාණය වැඩි. හිතන්න තප්පර 5ක වීඩියෝක් දාන්න. ඒ තප්පර 5 ශනික මේ මිනිස්සේ ආස වුණත් නැති වුණත් බැලෙනවා. එතකොට YouTube එකෙන් කැල්කියුලේට් කරන්නේ මේ වීඩියෝ එක ඇත්තටම හොඳ වීඩියෝ එකක් විදිහට. ඒ කියන්නේ හැමෝම බලන ආස වීඩියෝ එකක් විදිහට. එතකොට ඉක්මනින් මේක YouTube එක හරහා වෛරල් වෙනවා. ඉතින් ඒකත් පොඩි ටෙක්නික් එකක්. අවශ්‍ය වීඩියෝ එක ෂෝට් කරන තාක් ඔයාගේ වීඩියෝ එක ඉක්මනින් රීච් වෙනවා. ඒ වගේම හේෂාන් තව දෙයක් කියන්න ඕනේ. ෂෝට් වීඩියෝ එකක් කියන්නේ හේෂාන් යම්කිසි දෙයක්. යම්කිසි ස්ථානයක යම්කිසි වැදගත් කරුණක් විතරක් ફોකස් කරන දෙයක්. ගොඩක් කට්ටිය අන්නේ ගැන අවබෝධයක් නැතුව අනවබෝධයෙන් ලෝන් වීඩියෝ හදන විදිහට ෂෝට් වීඩියෝ හදනවා. එහෙම හදව වැඩක් නැහැ හේෂාන්. මොකද යම්කිසි දෙයක් යම්කිසි ස්ථානක යම්කිසි වැදගත් දෙයක් පමණක් ફોකස් කරලා තමයි ෂෝට් වීඩියෝ කියන concept එක හැදෙන්නේ. අන්නේ ගැන අනවබෝධයෙන් ඔහේ වීඩියෝ හදනකොට අන්න එතනත් ඔයාලගේ views වල බලපෑමක් සිද්ධ වෙනවා. සමහර අය ලොං වීඩියෝ එකම පොඩි කැලලක් කපලා ෂෝට් එකට අප්ලෝඩ් කරනවා. මොකද ඒ වගේම තමයි දැන් හිතන්න බලන්න මේ මේක වාගේ කරලා මේකෙදි පිටින් දාන වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය යම්කිසි දෙයක් හොඳට ફોකස් කරලා හොඳට කුලි බලන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ වගේම තමයි ඔයාලා වීඩියෝ එකක් හදද්දි ආරම්භෙට කුතුහලයක් දාන්නේ නැහැ. ඔගොල්ලෝ වීඩියෝ එක ඔහේ හැදුවා ඔහේ අප්ලෝඩ් කරා ඔහේ ටයිටල් එක දාලා ඔහේ ටැග් ගාලා ඔහේ දානවා නම් බලපන් නැත්නම් නිකන් හිටපන්. ඒක තමයි ලොකු වරද. ඒ වගේම කිසිම ක්‍රියේටිව් ගතියක් නැහැ වීඩියෝස් වල. කිසිම ක්වොලිටියක් නැති වුණාමත් ඒ දේ වෙනවා. ඉතින් හේෂන් මීට අමතරව මොනවද කියන්නේ? හරි. ඉතින් ඔයාලා මීට අමතරව කතා කරොත් ඔයාලා කලින් කිව්වා වගේම ඔයාලා පුළුවන් තරම් වීඩියෝ එක ෂෝට් කරන්න. තප්පර 10ක් ඇතුළත වීඩියෝ එක හදන්න. ඊට පස්සේ ටයිටල් එක දානකොට ටයිටල් එක සාමාන්‍ය කෙටි ටයිටල් එකක් දාලා ඉමෝජියක් දාලා ඔයාලා හෑෂ්ටැග් කිහිපයක් දාන්න. හෑෂ්ටැග් 3-4ක් දැම්මත් අවුලක් නැහැ. ඊට පස්සේ ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කලින් අර අපිට එනවනේ පළවෙනි ඉමේජ් එක පෙන්වන එක සිලෙක්ට් කරන්න. එතන අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ කුතුහලයක් තියෙන තැනක් සිලෙක්ට් කරන්න. ඒතකොට ඒක තමයි සාමාන්‍ය YouTube එකේ පහළට යනකොට පෙන්වන්නේ. ඒ ඔක්කොම බලලා ඊට පස්සේ ඔයාලා අන්ලිස්ට් එකේ අප්ලෝඩ් කරලා පබ්ලික් කරන්න එපා. ඔක්කොම රෙඩි නම්
දාන ටයිම් එකත් හරිනම් ඒ වෙලෙම පබ්ලික් බටන් එක ක්ලික් කරලා අප්ලෝඩ් කරන්න. එතකොට normally short feed එකට යනවා. ඊට පස්සේ බලන්න සාමාන්‍ය පැය දෙකක් අතර short feed යනවද කියලා යන්නේ නැත්නම් ඒ වීඩියෝ short feed යන්නේ නැහැ. ඉතින් පැය දෙකක් තුනක් අතර short feed උනේ එක view එකක් හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ වීඩියෝ short feed එකට හවු වෙලා තියෙන්නේ. හැබැයි එතනින් එහාට යන්නේ නැහැ කියන්නේ වීඩියෝ quality එකක් නැහැ කියන එක. හැබැයි short feed එකට හවු වෙලා නැත්නම් ඒ වීඩියෝ quality උනත් යන්නේ නැහැ. ඒතකොට ඔයාලට ඒක අයින් කරලා ආයෙ පර නැවත අප්ලෝඩ් කරලා try කරලා බලන්න පුළුවන්. මොකද වෙන තැනක මේ content එක නැති නිසා. ඉතින් මෙන්න මේ වැරදි ටික ඔයාලා හදාගත්තොත් ඔයාලගේ short videos වලට views එන ඉතින් පස්සේ ඔයාලට තනියම හදාගන්න පුළුවන්. ඉතින් ඊට එහා ඔයාලට මේ හැමදේමත් කළා ඔයාලගේ channel එක තාමත් හරි ගිහිල්ලා නැත්තම් අපිව contact කරගෙන අපි හරහා ඔයාලා advice ලබා ගන්න පුළුවන්. ඔයාලගේ channel එක promote කරගන්න සහ අපි හරහා ඔයාලගේ channel එක customize කරගන්න පුළුවන්. ඉතින් අපිව contact කරගන්න කොහොමද කියලා අතන මේ video description එකේ සහ channel එකේ about section එකේ අපේ phone number බලා ගන්න පුළුවන්. සුරංග ඉතින් මම හිතනවා අද වීඩියෝ හැමෝටම වැදගත් වෙනවා කියලා. හරි. ඉතින් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. අපි SL Dexo තවත් වීඩියෝ හමු වෙනනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.